ආයුබෝවන් කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් නේද? අද කතා කරන්න යන්නේ දුප්පත්කමෙන් මිදෙන්න අපි මොනවද කරන්න ඕන කියලා. අපි අද මේ යටතේ කරුණු පහක් ගැන කතා කරනවා. මේ කරුණු පහ මොනවද කියලා දැනගන්න ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. කාලීන දැක්මක් තියාගන්න. ඔයාට ජීවිතේ දිනන්න ඕන නම් අද දවස ගැන විතරක් හිතන්න එපා. තව අවුරුදු 5කින් හෝ 10කින් ඔයා යන්න ඕන තැන මේක කියලා ඉලක්කයක් තියාගන්න. දීර්ඝකාලීන ඉලක්කයකට හෙමින් ගමනක් යන්න. දෙවෙනි කරුණ. ඉලක්කයක් තිබුණට මදි. ඒ ඉලක්කයට යන පාත් එක ඔයා සැලසුම් කරන්න ඕන. ඒ සැලසුම කොටස් වලට බෙදාගෙන එක එක කොටස සම්පූර්ණ කරගෙන ඉස්සරහට යන්න. එතකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ ඉලක්කයට ඔයාගේ ළඟා වෙලා තියෙවි. ඊළඟ කරුණ. ඉලක්කයත් සැලසුමත් දෙකම තිබුණත් වැඩක් නැහැ. ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕන. ජයග්‍රහණය කරන්න හොඳම ක්‍රමය තමයි අඩුවෙන් බලාපොරොත්තු වෙලා ඒ අඩු බලාපොරොත්තුව වෙනුවෙන් උපරිම වැඩ කිරීම. අපි හැමෝටම පුළුවන් සාර්ථක වෙන්න. ඔයත් ඔයාගේ අනාගතය වෙනුවෙන් අද උපරිම මහන්සි වෙලා වැඩ කරන්න. ඊළඟ කරුණ තමයි ඔයා ඉගෙන ගැනීම කවදාවත් නවත්තන්න එපා. ඒ කියන්නේ ඔයා කරන දේ ගැන හැමදාම අධ්‍යයනය කරන්න ඕන. හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න ඕන. හැමදාම අත්දකින අලුත් අත්දැකීම් වලින් හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. අන්තිම කරුණ තමයි කවදාවත් උත්සාහය අතාරින්න එපා. අතාරින්න හිතන හැම වෙලාවක මතක් කරගන්න මම මේක නැවැත්තුවත් මට කවදාවත් නැගිටින්න වෙන්නේ නැහැ කියලා. ඔයා උත්සාහය අත් නොහරිනකම් ඔයා ඉන්නේ ජයග්‍රහණයේ මාවතේ කියලා අමතක කරන්න එපා. හරි. අද අපි කතා කරේ ජීවිතේ සාර්ථක කරගන්න, දුප්පත්කමෙන් මිදෙන්න ඔයාට උදව්වක් වෙන කාරණා 5ක් ගැන. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. කමත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අදට ගිහිල්ලා එන්නක්. අසදී ක්‍රියේෂන් හිත හදන YouTube නාලිකාව